thank you comment එකට මට කූඩුවක් හදන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. හැබැයි ඉතින් හොඳ මෙහෙමයි හොඳ කාලේ කියලා තීරණය වෙන්නේ අපි කරන පව්පින් අනුව තමයි. අපි ඉස්සර ඉඳන් කරගෙන ඉන්න පව්පින් අනුව තමයි මේ තීරණය වෙන්නේ හොඳ කාලේ. ඉතින් කොහොම හරි කමෙන්ට් එකට ස්තුතියි. තව හුරු දෙයක් තියෙනවා මම අර සේපාලිකා ගහෙන් මේ ඒක බඳින්න හදනකොට තමයි ආගේ කමෙන්ට් එක දැක්කේ. දැන් මට ඒකටම ඒකත් පෙන්වන්න පුළුවන්. මේ දෙක තාම එල්ල ගන්න කවුරුත් හම්බුන්නේ නැහැ. මම ඉතින් ගහේවත් එල්ලනවා. ගහේ අත්තක මේ එල්ලනවා. සේපාලිකා මත් ඉසත් නෑ අනේ ෆෝන් එකකට ඉද්දන්නේ නැහැ ඒක. කූඩුවක් හදලා දෙමු ඉතින් අපිට කූඩුවක් නැත. හැබැයි එල්ල ගන්න පුළුවන් වුණා කොහොම හරි. ඕන්න කූඩුවක් හැදුවා. රෙකෝඩ් වෙනවනේ. ඔයාලට පෙනුන්නේ නැහැ නේ මම කූඩුව එල්ලගෙන. හරිද? අපි ඒ කූඩුව තව ටිකක් තද කරමුනේ. බඳපු එක. නැත්තම් ජෝඩුවත් එක්ක බිමට වැටේ. මොහොම තමයි කූඩුව. අනිත් කූඩුව අපි එල්ලමු මේ අඹ ගහේ. බාන උසලෑදී ඉන්න. ඒකට එයිද දන්නේ නැහැ නේද? ඒක නිකන් වදුර වගේ නෑනේ. කුරුල්ල එකට එයිද? උස මදිද දන්නේ. වදුලකින් එල්ලන්න තිබ්බ. කොහමද මේ වදුල? මේ වදුල නම් හොඳයි. මොකද කුරුල්ල එහෙම මේ නයි හදන්නේ නෑ. යා වදුලෙන් වගේ ඉන්නකොට තමයි කුරුල්ල ලේන්නු හැම ඉන්නේ. කැමති නම් පදිංචි වුණාලකෝ මදුරුවක් කරු. බලමු පදිංචි වුණ නැත්නම් කාට හරි කියලා ගහකට නග්ගලා අපි ඒක බන්දිමු කනවා මදුරු. රබුටන් ගහේ බැන්ද එතන වදුලයි ඉතින් මේ කූඩුව සේපාලිකා ගහේ. එතෙන් නම් කුරුල්ලෝයි අනේ මන්ද. ආලගේ අදහස කියන්න මදිද උස කියලා කාව හරි නග්ගලා පස්සේ බන්දනවා. ඕන අද මගේ ලෝටස් එකක් පිපිලා තියෙනවා. ඕලු මලක් නේ. ඕලු. හරි අපි බලමු ඒකට කුරුල්ල පදිංචි වෙයිද කියලා. මෙතෙන්ට දැම්මට පේනවා සේපාලිකා ගහේ බැඳපු කූඩුව. ඒකට කුරුල්ල වෙනවා නම් පේනවා ඉතින්. ගෙදර එල්ලපුවගේ නම් පදිංචි වෙනවා බිත්තර දාන කාලෙට. බැරලා කුරුල්ලෙක් එනවා දැක්කේ නැත්නම් ටික දවසකින් උඩකින් එල්ලන්න ඕන. කාව හරි නැග්ගලා ගහකට නග්ගලා එල්ලන්න වෙනවා. මට මේ දවස් උදව් කරන්න කෙනෙක් නැහැ. එහෙනම් ප්‍රාර්ථනාවට ස්තුතියි. ඔයාලගේ හොඳ ප්‍රාර්ථනා ඉටු වේවා.